හැමෝටම සුබ දවසක් වේවා. අපේ සාමාන්‍ය පෙළ දරුවෝ සහ උසස් පෙළ දරුවන්ට බොහොම වැදගත් අත්‍යවශ්‍ය පාඩමක් තමයි අද කතා කරන්නේ. දරුවනේ ඔබ දන්නවනේ ප්‍රകൃති කොහොමද ප්‍රകൃති අඳුනගන්නේ නේ? ඒතකොට ප්‍රകൃති වල අපි දන්නවා නාම ප්‍රകൃති සහ ධාතු ප්‍රകൃති කියලා කොටස් දෙකක් තියෙනවා. අපි සාමාන්‍ය පෙළ දරුවන්ට සහ උසස් පෙළ දරුවන්ට විශේෂම විභාගයේදී මේ මාතෘකාව යටතේ ප්‍රශ්න කීපයක්ම අහනවා. ඒ වගේම අනිකුත් දරුවන්ටත් මේක බොහොම වැදගත්. එහෙමනම් අද අපි බලමු මේ පාඩම ඉස්සරහට යමු. එහෙනම් කොහොමද අපි මේ ප්‍රകൃති අඳුනගන්නේ? නාම ප්‍රകൃති මොනවද? ධාතු ප්‍රകൃති මොනවද? ඒ වගේම මේ ප්‍රകൃති කොහොමද වර්ග කරන්නේ කියන කාරණාවට. එහෙනම් අපි ඉස්සරහට යන්නටයි හදන්නේ මේ පාඩමේ. ඔන්න එහෙනම් අපි ඉස්සෙල්ලා බලමු ප්‍රകൃති යනු කුමක්ද? ප්‍රകൃති කියන්නේ ඇත්තට මොකද්ද? අපි බලමු මෙන්න මේ. පදයක මුල් රූපය. එහෙම නැත්නම් මේකට පොදු මූලය කියලාත් කියනවා. එහෙම නැත්නම් පදයක උපත කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් පදයක සමාන රූපය කියලාත් අපිට කියන්න පුළුවන්. ඒ අනු ප්‍රകൃතිය යනු පදයක මුල් රූපය ප්‍රകൃතියයි කියලා අපිට ගන්න පුළුවන්. මේවට සමාන පද පොදු මූලය උපත සමාන රූපය කියලා කියනවා. ඒ වගේම ප්‍රകൃතිය කොටස් දෙකක් තියෙනවා. මුලින් කතා කළා වගේම එකක් කියනවා නාම ප්‍රകൃතිය. ඒ වගේම මේකට කියනවා ශබ්ද ප්‍රകൃතිය කියලාත් කියනවා. ඒ වගේම අනිත් එක තමයි ධාතු ප්‍රകൃතිය. ඒකටම ක්‍රියා ප්‍රകൃතිය කියලාත් කියනවා. බලමු ඊළඟට සිතතේ මෙන්න මෙහෙමයි මේ කාරණාව. මේ ප්‍රകൃති කියන පාඩම අඳුනලා තියෙන සිතතේ මෙන්න මේ විදිහට. සිදස් සංගරාවේ පියවි දෙවැදෑරුම් දා පියවි සඳ පියවි වී කියලා තමයි කියන්නේ. ඒතකොට මෙතන මේ මැද්දී දාලා තියෙන්නේ මෙතන මේ පියවි දෙවැදෑරුම් කියන්නේ ප්‍රകൃති ආකාර දෙකක් තියෙනවා. දා එහෙම නැත්නම් ධාතු පියවි කියන්නේ ප්‍රകൃති ධාතු ප්‍රകൃති අනිත්‍යම සඳ පියවි කියලා කියන්නේ මේ ශබ්ද ප්‍රകൃති වලට නේ. ඒ කියන්නේ නාම ප්‍රകൃති වලට මෙන්න මේ ආකාර තමයි සිදස් සංග්‍රහයේ තිබෙන්නේ. අපි ඊළඟට බලමු මේ ප්‍රകൃතිය කියන කාරණාව තව දුරට අපි පැහැදිලි කරගන්න. මෙන්න මේ විදිහට අපිට වැඩි දුරක් පුළුවන්. භාෂාවේ පදයක ප්‍රകൃතිය හා ප්‍රත්‍ය ලෙස කොටස් දෙකක් තියෙනවා. භාෂාවික අපි පදයක් ගත්තම ඕන නාම පදයක් හරි ක්‍රියාපදයක් හරි ගත්තම මේකේ කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙක තමයි මෙන්න මේ විදිහට හඳුන්වන්නේ ප්‍රകൃතිය හා ප්‍රත්‍ය විදිහට. මේ දෙක අපි අඳුනගෙන තියෙන්න ඕනේ. ප්‍රകൃතිය කියන්නේ මුල් ස්වરૂපය, ප්‍රත්‍ය කියන්නේ එකට පසුව එකතු වෙන කොටස. අපි වැඩි දුරටත් බලමු. පදයක මුලින් දකින කොටස ප්‍රകൃතියයි. පදයක නාම පදයක ක්‍රියාපදයක මුලින් දකින කොටස ප්‍රകൃතිය විදිහට හඳුන්වනවා. ඒ වගේම ප්‍රകൃතියට පසුව එකතු වෙන කොටස ප්‍රകൃතියට පසුව එකතු කරන කොටස එකතු වෙන කොටස ප්‍රත්‍ය විදිහට හඳුන්වනවා. භාෂාවේ පද නිරන්තරවම තිබෙන්නේ මෙන්න මේ ප්‍රත්‍ය සමග එකතු වෙලා. ඒතකොට අපි කතා කරන වචනයක් පදයක් අපි කතා කරනවා නම් ඒවා අපි මතක තියාගන්න ඕන ප්‍රත්‍යක් සමග එකතු වීමෙන් තිබෙන ප්‍රත්‍යක් තමයි කතා කරන්නේ. ඊළඟට පදවල ප්‍රകൃතිය සෙවීමට විවිධ ක්‍රම යොදා ගන්න පුළුවන්. පදයක ප්‍රകൃතිය මුල් ස්වරූපේ හොයන්න විවිධ ක්‍රම යොදා ගන්නට පුළුවන්. ඒවා අපි කතා කරනවා ඉදිරියට. රයිට්. එහෙනම් අපි බලමු ඉස්සලාම අංක 1 විදියට නාම ප්‍රകൃති එහෙම නැත්නම් ශබ්ද ප්‍රകൃති හඳුනාගන්නේ කොහොමද කියලා. ඊන අනතුරු අපි අනිත් කාරණාවට අපි යමු. රයිට්. එහෙනම් මුලින්ම මෙන්න මෙහෙම කරන්න පුළුවන්. නාම පදයක එහෙම නැත්නම් නාම ප්‍රകൃතිය හොයාගන්න විදිය අංක 1 උපක්‍රමයේ තමයි ක්‍රමවේදය තමයි අප්‍රාණවාචී හෝ නපුංසක ලිංග පදයක. උන් අපිට ප්‍රകൃතිය දැනගන්න ඕන පදේ අප්‍රාණවාචී නම් එහෙම නැත්නම් නපුංසක ලිංග නම් අපිට පහසුම ක්‍රමයක් තමයි ප්‍රകൃතිය සෙවීමට එම පදේ අගට සංඛ්‍යාවාචී පදයක් යෙදීම. අපි බලමු උදාහරණයක් විදිහට මෙන්න මේ විදිහට. ඔන්න නාම පදයේ තියෙන පොත. සංඛ්‍යාවාචී පදේ එකතු කරනවා 5 කියන පදය. එහෙනම් මේ පදේ අපිට කතා කරන්න පුළුවන් උච්චාරණය කරන්න පුළුවන් පොත් 5 විදියට. ඔන්න නාම පදේ තිබ්බා. එහෙනම් සංඛ්‍යාවාචී පදයක් එකතු කරලා ගන්නවා පොත් 5. අන්න ප්‍රകൃතිය අපිට හම්බ වෙනවා මෙන්න මේ විදියට. අර 5 කියන සංඛ්‍යාවාචී පදේ ඉවත් කරාම පොත් කියන ප්‍රകൃතිය අපිට හොයාගන්න පුළුවන්. දෙවන උපක්‍රමයේ බලමු. අපිට ප්‍රകൃතිය හොයාගන්න ඕන පදය අපිට ප්‍රകൃතිය හොයාගන්න ඕන නාම පදයක. එහෙනම් මේ නාම පදය සමූහාර්ථවාචී සමූහයක් හැඟවෙන පදයක් සමග. එහෙනම් මේක දක්වන විදිහට සමූහාර්ථවාචී පදයක් නාම පදයේ අගට යෙදීමෙන් අගට යොදලා ගන්න පුළුවන්. අපි බලමු ඔන්න අපිට ප්‍රകൃතිය හොයාගන්න ඕන පදේ තමයි ගිරවා කියන නාම පදයේ ප්‍රകൃතිය කුමක්ද? එහෙනම් අපි සමූහාර්ථවාචී පදයක් එකතු කරනවා සමූහයක් හඟවන පදයක්. පෙළ, රළ, මුල, වැල, කැල කියන ඕන පදයක් දාගන්න පුළුවන්. එහෙනම් ගිරවා අපිට දකින්න ලැබෙන සමූහාර්ථ පදය තමයි ගිරා පෙළ. ගිරා පෙළ කියන පදය
අනුව අපිට අවසානයේ අපි කරන වැඩේ අර සංඛ්‍යාවාචී සමූහාර්ථවාචී පදේ ඉවත් කරනවා. එතකොට අපිට ඉතුරු වෙනවා මෙන්න මේ පදය ප්‍රകൃතිය. එහෙනම් ප්‍රകൃතිය ගිරා කියන පදය. මේ උපක්‍රම දෙකම පාවිච්චි කරන්න පුළුවන්. තවත් තියෙන උපක්‍රම. තුන්වෙනි උපක්‍රමය බලමු. නාම පදයේ විශේෂණයක් ලෙස යෙදීමෙන්. ඔන්න නාම පදයට අපි විශේෂණ පදයක් එකතු කරනවා. අපි දන්නවනේ නාම පදේ කොටස් දෙකක් තියෙනවා විශේෂණ සහ විශේෂය කියලා නේද? විශේෂණ සහ විශේෂය. විශේෂණය කියන්නේ අලුතෙන් එකතු කරන පදේ, විශේෂය කියන්නේ මුල් තිබ්බ පදේ. එහෙනම් ඔන්න අපිට නාම පදයක් තිබෙනවා. මේ නාම පදයේ ප්‍රകൃතිය හොයාගන්න ඕන. එහෙනම් අපි මේකට විශේෂණයක් එකතු කරමු. කුරුල්ලා කියන නාම පදයට අපි එකතු කරන විශේෂණ පදයක්. විශේෂයේ සමග විශේෂණ පදයක් පුතනවා. එහෙනම් ගීත කියන එක අපි යොදන්න පුළුවන්. එහෙනම් කුරුල්ලාගේ ගීත අපිට කියන්න පුළුවන් කුරුළු ගීත. ඒ අනුව අපිට මේ ගීත කියන පදේ ඉවත් කරාම ප්‍රകൃතිය ඉතුරු වෙනවා කුරුළු කියලා. එහෙනම් මෙන්න මේ පදේ පොත කියන පදේ ප්‍රകൃතිය පොත්, ගිරවා කියන පදේ ප්‍රകൃතිය ගිරා, කුරුල්ලා කියන පදේ ප්‍රകൃතිය කුරුළු විදිහට ගන්න පුළුවන්. තවත් උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. බලමු ඒවා. නාම පදයේ සම්බන්ධ විභක්ති සමාසයෙන් විභක්ති කියන මාතෘකාව කරලා තියෙනවා නම් අපේ දරුවන්ට මතක නම් හොඳට අධ්‍යයනය කරලා තියෙනවා නම් ඒ ගැන වැටහිමක් තිබෙනවා ඔබට පුළුවන් නාම පදයේ විභක්ති පදයක් සමග යොදන්න. මෙන්න මේ විදිහට ඕන අපිට ප්‍රകൃතිය හොයාගන්න ඕන පදේ අපි ගන්නවා ළමයා කියන නාම පදේ අපි නිදසුනක් ගමු. එහෙනම් සම්බන්ධ විභක්ති පදේ මේ ළමයා කියන නාම පදයට සම්බන්ධතාවයක් තියෙන විභක්ති පදයක් අපි ගන්න. ළමයාගේ ගීත, ළමා ගීත, ළමයාට සම්බන්ධයි ගීත, ළමයා ගායනා කරනවා. ඒ වගේ දේවල් කියනවා. එහෙනම් අපි සම්බන්ධ කරනවා ළමයාගේ ගීත මොන ගීතද? ළමා ගීත. ඒ අනුව අපිට මෙන්න මෙහි තියෙන ගී කියන පදේ අයින් කරාම ඒ පදේ ඉවත්ව හිතුවාම අපිට ඉතුරු වෙනවා ප්‍රകൃතිය ළමා කියලා. මෙන්න මේ ආකාරයට හොයාගන්න පුළුවන් නාම පදයක ප්‍රകൃතිය. තව එකක් බලමු. පස්වන අංකයේ විදිහට නාම පදය දකාරාර්ථ සමාසයකදීම. එහෙනම් මේ කාරණා දෙක ඉටු කරන්න නම් මේ විදිහට නාම පදයක ප්‍රകൃතිය හොයන්න නම් අපි දරුවෝ විභක්ති කියන පාඩම දැනගෙන ඉන්න ඕන. ඒකේ මම කාඩ් එක එකතු කරන්නම් මේ සමග. එහෙම නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එක එකතු කරන්න. ඔබට බලන්න පුළුවන් විභක්ති පාඩමත්. ඕන අපිට දකින්න ඕන පදේ තමයි අඳුන ගන්න ඕන ප්‍රകൃතිය අඳුන ගන්න ඕන පදේ අපි මේ විදිහට ගමු. ගස. එහෙනම් දකාරාර්ථ සමාස පදයක් විදිහට අපි උනා. ගස්ද, වැල්ද, ගස්ද, වැල්ද. මේ විදිහට ගත්තම අපිට මෙන්න මේ අවසානයේ තියෙන ද නිපාතය සමග ඉතුරු පද ටික එකතු කරාම ඉවත් කළාම ඒවා නැහැ කියලා හිතුවම අපිට ප්‍රകൃතිය තුනවා ගස් කියන පදේ. බොහෝ දුරට අප්‍රාණවාචී නාම පදයක නම් ප්‍රകൃතිය වෙන්නේ ඒ අප්‍රාණවාචී නාම පදේ බහුවචන පදේ කියලා මතක තියාගන්න ඕන. නැවත කිව්වොත් එහෙම අප්‍රාණවාචී නාම පදයක ප්‍රകൃති විදිහට ගන්න පුළුවන් අප්‍රාණවාචී නාම පදේ බහුවචනය. තවත් විදිහකට අපිට ගන්න පුළුවන් නාම පදයේ ආධාර විභක්ති සමාසකයේදීම පුළුවන්. එතකොට මෙතන විභක්ති පාඩම අනුවම තුන් ආකාරයක් අපිට දක්වලා තියෙනවා. ඒ අනුව බැලුවම ඔන්න අපිට ඕන නාම පදේ හොයාගන්න, නාම පදේ නෙමෙයි විභක්තිය හොයාගන්න. නාම පදේ විභක්තිය, නාම පදේ අපි ගන්නවා වනය කියලා. එහෙනම් ආධාර විභක්ති සමාසයේදී වනයෙහි පිපිමල්, වනමල් කියලා අපිට ගන්න පුළුවන්. කියවෙනවා. අන්න ඊට පස්සේ අපි එකතු කරපු ඒ ආධාර විභක්ති පදේ අපි අයින් කරාම මල් කියන කොටස අපිට ඉතුරු වෙනවා වන කියන ප්‍රകൃතිය. වනය කියන නාම පදයේ ප්‍රകൃතිය වන. අපි තවත් ආකාරයක් බලමු. ඒ වගේම අපිට පුළුවන් නාම පදය කරණ විභක්ති සමාසයක යොදන්නත් පුළුවන්. කරණ විභක්ති සමාසයක. බලමු මේ ආකාරයෙන් ඔන්න අපිට නාම ප්‍රകൃතිය දැනගන්න ඕන පදේ තමයි දැව. ඒකට කරණ විභක්ති සමාසය යොදනවා වෙන්නේ මේ විදිහට. දැවයෙන් කළ බඩු. මොන බඩුද? දැව බඩු. එහෙනම් අපි බඩු කියන මෙතන පද ඉවත් කරාම නැහැ කියලා හිතුවම අපිට ඉතුරු වෙනවා ප්‍රകൃතිය දැව කියලා. මෙන්න මේ විදිහට විභක්ති පාඩම මතක නම් ඒත් අපිට හරි ලේසි නාම පදයක ප්‍රകൃතිය හොයාගන්න සම්බන්ධ විභක්ති දකාරාර්ථ සමාසයක යොදන්න පුළුවන් නේ. සම්බන්ධ විභක්ති සමාස, දකාරාර්ථ සමාස, ආධාර විභක්ති සමාස, කාරණ විභක්ති සමාස මේ ආකාරයෙන් අපිට පුළුවන් අඳුන ගන්න. ඊට පස්සේ බලමු ධාතු ප්‍රകൃතිය. මොනවද මේ ධාතු ප්‍රകൃතිය කියන්නේ? ක්‍රියාපද ගැන නේ. ක්‍රියා ප්‍රകൃතිය කියලාත් කියනවා. මේකෙත් අපිට උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන් ප්‍රകൃතිය හොයාගන්න. එහෙනම් මේ කියන කාරණා ධාතු ප්‍රകൃතිය කියලා හඳුනා ගන්නකොට මෙන්න මෙහෙම අපිට කියන්න පුළුවන්. ක්‍රියාපදක මුල් රූපය එහෙම නැත්නම් පොදු රූපය තමයි ක්‍රියා ප්‍රകൃතිය විදියට හඳුන්වන්නේ. ඒ අනුව ක්‍රියාපදයක කොටස් දෙකක් තියෙනවා. ප්‍රකෘති කොටස සහ ප්‍රත්‍ය කොටස. අපිට නේ ධාතු ප්‍රකෘති වගේම නාම ප්‍රකෘති වලත් ওই කොටස තිබ්බනේ නේද? ඒ අනුව ඔන්න අපිට ක්‍රියාපදයක කොටස් දෙකක් තියෙනවා. ප්‍රකෘතිය සහ ප්‍රත්‍ය විදියට. අපි උදාහරණයක් ගමු මෙන්න මේ විදියට. ප්‍රකෘති සහ ප්‍රත්‍ය කොටස් දෙක එකතු වීමෙන් තමයි ක්‍රියාපද හැදිලා තියෙන්නේ. ප්‍රකෘතිය බලමු මෙන්න මේ විතර මේක හොයාගන්න විදිහ අපි පසුව කල්පනා කරනවා. ප්‍රකෘතිය බල,
ආදී විදිහට තමයි දිගටම තියෙන්නේ. බල කියන එකට ප්‍රകൃති එකතු වෙනවා විවිධ ප්‍රകൃතිනේ. විවිධ ප්‍රත්‍ය එකතු වෙනවා. ප්‍රകൃතිය බල විවිධ ප්‍රත්‍ය. බල මී ක්‍රියාපදේ බලමි. බලමු ක්‍රියාපදේ බලමු විදිහට හැදෙනවා. ප්‍රകൃතිය බල ප්‍රත්‍ය හි ක්‍රියාපදේ බලහි. ප්‍රകൃතිය බල ප්‍රත්‍ය හූ නම් ක්‍රියාපදයේ බලහු. ප්‍රകൃතිය බලනම් ප්‍රත්‍ය ඊ උනොත් එහෙම ක්‍රියාපදයේ බලයි විදිහට අපි ලියනවා. මේව නේ අපි ලියලා තියෙනවා. හැබැයි අපි දාන්නේ නැහැ. ඒ වගේම ප්‍රകൃතිය බලනම් එකට එකතු කරන්නේ අපි ති කියන ප්‍රත්‍ය නම් ක්‍රියාපද අපිට හැදිලා තියෙනවා බලති විදිහට. අපි බලමු මේක කොහොමද හොයාගන්න ආකාරය. මේක අවබෝධ කර ගැනීම සඳහා තමයි මේක අපි මම යෙදුවේ ප්‍රകൃතිය සහ ප්‍රත්‍ය කොටස් දෙකක් එකතු වීමෙන් තමයි ක්‍රියාපද හැදෙන්නේ කියන කාරණාව හඳුනා ගැනීම සඳහා. අපි බලමු ඉහත ක්‍රියාපදවල අර්ථය එකිනෙකට වෙනස් වෙනවා නේද? වෙනස් වෙනවානේ. මේ බලන්න නේ. මේ බලමී කිව්වම උත්තම පුරුෂ, බලමු කිව්වම උත්තම පුරුෂ බහුවචන, බලහි කිව්වම මධ්‍යම පුරුෂ ඒක වචන, බලහු කිව්වම නේ මධ්‍යම පුරුෂ බහුවචන. මේ ප්‍රථම පුරුෂ ඒක වචන, ප්‍රථම පුරුෂ බහුවචන. මේක වෙනස් වෙනවානේ. මෙන්න මේ කාරණාව තමයි කියන්නේ. එහෙනම් ඒ ඉහත ක්‍රියාපදවල අර්ථය එකිනෙකට වෙනස් වෙනවා. කොහොමද? ඒක වචන විදියට, බහුවචන විදියට, උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ විදියට. අන්න එහෙම වෙනස් වෙනවා. අර්ථය වෙනස් වන්නේ ඇයි කියලා හිතුවොත් එහෙම. අර්ථය වෙනස් වන්නේ ක්‍රියා ප්‍රകൃතියට එක්ු ප්‍රත්‍ය නිසා. අර ක්‍රියා ප්‍රകൃතිය ක්‍රියාපදයේ මුල් ස්වරූපයට එකතු වෙන ප්‍රත්‍ය නිසා තමයි ඒ අර්ථය වෙනස් වුනේ. ක්‍රියා ප්‍රകൃතිය හඳුනා ගන්න අයුරු බලමු. කොහොමද ක්‍රියාපදයක ප්‍රകൃතිය හොයාගන්නේ? ඔන්න එකක් තමයි හරිම ලේසි. මෙන්න මේ ක්‍රමේ තමයි විධිමත්ම ක්‍රමේ, සුදුසුම වඩා සුදුසු ක්‍රමේ. වෙනත් ඒවල ගැටලු තියෙන්න පුළුවන්. මොකද එක ක්‍රමයක් තමයි ක්‍රියාපදයක ප්‍රകൃතිය හොයාගන්නට නම් මින් මින මිනි යන ප්‍රත්‍යයෝදා මිශ්‍ර ක්‍රියා ලෙස ලිවීමේ. මිශ්‍ර ක්‍රියාර්ථය ලැබෙනවා මෙන්න මේ ප්‍රත්‍යවලින් මින් මින මිනි කියන ප්‍රත්‍ය යෙදීමේ. එහෙනම් බලමු ක්‍රියාපදේ නටයි අන්න මින් ප්‍රත්‍ය එකතු කරන නටමින්. ඊට පස්සේ මින් කියන අර මිශ්‍ර ක්‍රියා ප්‍රත්‍ය ඉවත් කරලා අපි හිතුවම ක්‍රියා මූලික තුන ක්‍රියා ප්‍රകൃති තුන නට ගැයූහ. එහෙනම් අපිට මින කියන ප්‍රත්‍ය එකතු කරලා ගන්න පුළුවන්. ගයමින ගැයූහ ගයමින. ඊට පස්සේ මේ මින කියන මිශ්‍ර ක්‍රියා ප්‍රත්‍ය ඉවත් කරලා නැතුව අපි හිතනවා ක්‍රියා මූලික ඉතුරු වෙනවා. එහෙම නැත්නම් ක්‍රියා ප්‍රകൃති තුන ගය කියන පදේ. වයති කියලා ගත්තොත් එහම අපිට වය මින් ප්‍රත්‍ය එකතු කරලා අපිට ක්‍රියා ප්‍රകൃතිය ගන්න පුළුවන් වය. ඒ වගේම පිපෙයි කියන ක්‍රියාපදේ දුන්නොත් ඒකේ මූලය හොයන්න අපි මින් ප්‍රත්‍ය එකතු කරමු. පිපෙමින්. එතකොට මින් ප්‍රත්‍ය ඉවත් කළා හිතුවම පිපේ කියන පදේ තමයි අපිට ඉතුරු වෙන්නේ. කොටති කියන පදේ ගත්තොත් කොටමින් එනම් මින් ප්‍රත්‍ය ඉවර කරා අයින් කරා නැතුව හිතුවා කොට කියන ක්‍රියා ප්‍රകൃතිය ඉතුරු වෙනවා. right. තවත් අපි ඉදිරියට යමු. ක්‍රියාපදයේ పూర్ව ක්‍රියාපදයක් යෙදෙනසේ දිත්ත කර ලිවීමම පුළුවන්. ක්‍රියාපදය పూర్ව ක්‍රියාපදයක් එක් పూర్ව ක්‍රියාපදයක් යෙදෙන විදිහට දිත්ත කරලා ලිවීමෙමුත් අපිට ක්‍රියාපදයක මූලය හොයන්න පුළුවන්. මෙතන ප්‍රകൃතිය දැන ගන්න පුළුවන්. බලමු මේ ආකාරයේ ක්‍රියාපදයේ තියෙන බලයි. එහෙනම් අපිට මේක දිත්ත කරන්න පුළුවන්. මේ බල කියන පදේ තමයි ඒතර పూర్ව ක්‍රියාපදයේ යෙදෙන්නේ. ක්‍රියාපදයේ බලයි මිශ්‍ර ක්‍රියා විදිහට දිත්ත කරොත් බල බලා ඇදෙන ක්‍රියාපදේ ඉවත් කරනවා ක්‍රියා ප්‍රകൃතිය බල. තව එකක් බලමු නටයි. එහෙනම් ඒක දිත්ත කරනවා මිශ්‍ර ක්‍රියාර්ථය දෙන විදිහට නට නටා ඇදෙන ආකාරයේ තියෙන පදේ ඉවත්ව හිතනවා නැතුව හිතනවා ක්‍රියා ප්‍රകൃතිය නට. මරති කියන ක්‍රියාපදේ ගත්තම ඒකේ මූලය හොයන්න අපි දිත්ත කරනවා මිශ්‍ර ක්‍රියාර්ථය දෙන විදිහට මරා. ඊට පස්සේ ඇදෙන ස්වරූපයේ තියෙන කොටස ඉවත්ව හිතනවා නැතුව හිතනවා. එහෙනම් මර කියන ක්‍රියා ප්‍රകൃතිය ඉතුරු වෙනවා. තවත් අර්ථයකින් ගන්න පුළුවන් නේ. තවත් විදිහකට ක්‍රියාපදයක මූලය හොයන්න. ක්‍රියාපදයේ වර්තමාන කාල ප්‍රයෝජ්‍ය ක්‍රියාපදයක් ලෙස ලිවීමත් පුළුවන්. ප්‍රයෝජ්‍ය ක්‍රියා. ප්‍රයෝජ්‍ය ක්‍රියා කියලා අපි දන්නවනේ ක්‍රියාපද අධ්‍යයනය තවත් කෙනෙකු ලවා කරගන්න ආකාරයට අපේ ක්‍රියාපදයක් ලියනවා නම් ප්‍රයෝජ්‍ය ක්‍රියා නේ. තව කෙනෙකු ලවා කර ගැනීමක්. එතකොට ක්‍රියාපදයේ මැදට වර්ක් කියන ප්‍රත්‍ය යෙදෙනවා. අපිට ඒක පැහැදිලි අපි දන්නවා අඳුරන තියෙනවා. ක්‍රියාපදයේ බලයි. එහෙනම් ඒක අපි කොහොමද ක්‍රියා මූලය හොයන්නේ? අපි ප්‍රයෝජ්‍ය ක්‍රියාර්ථයෙන් නම් බල වයි. ඒ කියන්නේ වයි ප්‍රයෝජ්‍ය ක්‍රියා අකුරු දෙකේ මැදම් ප්‍රත්‍ය ඉවත් කළා හිතුවම අන්න අපිට ඉතුරු වෙනවා ක්‍රියා ප්‍රകൃතිය බල. නටයි කියන පදෙත් එහෙමයි. නටයි ප්‍රයෝජ්‍ය ක්‍රියාර්ථයෙන් නටවයි. තොර වයි කියන ප්‍රත්‍ය ප්‍රයෝජ්‍ය ක්‍රියාර්ථයෙන් දෙන කොටස නැතුව හිතනවා නට කියන ක්‍රියා මූලය නැත්නම් ක්‍රියා ප්‍රകൃතිය ඉතුරු වෙනවා. මරති මරවයි. එනම් වයි කියන ප්‍රයෝජ්‍ය ක්‍රියාර්ථයෙන් දෙන කොටස නැතුව හිතනවා ඉවත් කරනවා. එතකොට ඉතුරු වෙනවා ක්‍රියා ප්‍රകൃතිය මර.
හැබැයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ කොටස නම් ඉතාම වැදගත්. මේක තේරුම් ගන්න ඕනේ. ඇතැම් ක්‍රියාපදවල අසමාන ප්‍රකෘති දැක්කන ලැබෙනවා. අපිට මෙන්න මේක අපි තේරුම් ගන්න ඕනේ. සමහරක් වලට හිතන්න එපා සෑම ක්‍රියාපදයකම ප්‍රකෘතිය එක හා සමානයි කියලා. සමහරක් ක්‍රියාපදවල ප්‍රකෘතිය වෙනස් විදිහට යෙදෙන අවස්ථා තියෙනවා. අපි මේ වගේ අවස්ථාව බලමු. මේක සුවිශේෂයි මේ ප්‍රකෘති පාඩමේදී. මෙන්න මේ බලන්න එකම ක්‍රියාපදයට විවිධ ක්‍රියා ප්‍රකෘති තියෙන්න පුළුවන්. එකම ක්‍රියාපදයට විවිධ ක්‍රියා ප්‍රකෘති තියෙන්න පුළුවන්. උදාහරණයක් බලමු. මෙන්න මේක බලමු. අපි බොයි කියලා ක්‍රියාපදයක් තියෙනවා. මේ බොයි කියන ක්‍රියාපදය අපි විවිධ විදිහට යෙදුවම බලන්න මේ ප්‍රകൃතිය වෙනස් වෙන ආකාරය. බලන්න මිශ්‍ර ක්‍රියාර්ථයෙන් අපි යෙදුවාම බොමින් කියලා මින් ප්‍රත්‍ය එකතු කරන්න පුළුවන් නේ. මින් කියලා එකතු කරාම මින් කියන මිශ්‍ර ක්‍රියා ප්‍රත්‍ය එකතු කරාම බොමින්. එතකොට මේ බොයි කියන ක්‍රියාපදයේ ක්‍රියා ප්‍රകൃතිය බො විදිහට තමයි අපිට ලැබෙන්නේ නේ. එතකොට මේ මින් කියන ප්‍රත්‍ය ඉවත් කළානේ අපි හිතන්නේ. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ අපිට දීලා තියෙන ක්‍රියාපදය ද්විත්ව කරලා නැත්නම් පූර්ව ක්‍රියාපදයක් යෙදෙන විදිහට ක්‍රියාපදේ ද්විත්ව කරලත් අපිට මිශ්‍ර ක්‍රියා අර්ථයක් ලැබෙන විදිහට ලියන්න පුළුවන්. එතකොට අපි ලියන්න වෙන්නේ බොයි කියන ක්‍රියාපදේ බිබී කියලා තමයිනේ ඇදෙන ක්‍රියාපද ඉවත් කරාම මෙන්න මෙතන ඉතුරුනා බී. ඒ අනුව මේකේ වෙනස්කම පේනව නේද? තව අපිට පුළුවන් ක්‍රියාපදයක ක්‍රියාමූලය හොයන්න අපි ප්‍රයෝජ්‍ය ක්‍රියාවල යොදවමුයි කියලා කිව්වා. එහෙමත් පුළුවන් කියලා කිව්වා. එහෙනම් මෙතන බොයි කියන පදයේ අපිට ගන්න පුළුවන් ප්‍රයෝජ්‍ය ක්‍රියා නේ පොවයි නේ පොවයි. එහෙනම් මෙතන y කියන ප්‍රත්‍යය ඉවත් කරාම පො කියන දේ තමයි තුනේ. ඒ අනුව බලන්න පුළුවන් ක්‍රියාපදයක බොයි කියලා අපිට තිබ්බට ඒක විවිධ ප්‍රත්‍ය සහ විවිධ ක්‍රම විදියට හදන්න ගියාම හොයන්න ගියාම ප්‍රകൃතිය මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. බො බි පො විදිහට. ඒතකොට මෙවැනි අවස්ථාවක් තිබෙන බව ඔබ තේරුම් ගත යුතු වෙනවා. එහෙනම් වඩා සුදුසු මොකක්ද ක්‍රියාපදයක ප්‍රകൃතිය හොයන්න. එහෙනම් ක්‍රියාපදයක නැත්තම් ක්‍රියා ප්‍රകൃතිය හොයන්න, ක්‍රියාමූලය හොයන්න වඩාම නිවැරදි ක්‍රමය තමයි මින් මින මිනි කියන ප්‍රත්‍ය යෙදීමෙන් වෙන ආකාරයක යෙදීමෙන් පැටලි සාගත වෙන්න පුළුවන්. වඩා සාර්ථක නිවැරදි ක්‍රමය තමයි ක්‍රියාමූලික ක්‍රියා ප්‍රകൃතිය හොයන්න නම් මින් මින මිනි කියන ප්‍රත්‍ය යොදන්න. ඒ වගේම අපිට ඕන උසස් පෙළ දරුවන්ට තමයි මේ කොටස වැදගත් වෙන්නේ. ප්‍රකෘති වර්ගීකරණය. මේ ප්‍රකෘති වර්ග කරන්න පුළුවන්. ප්‍රකෘති පදේ නාම පදයක හෝ ක්‍රියාපදයක ලැබෙන ප්‍රකෘති අපිට විවිධ ලක්ෂණ අනුව වර්ග කරන්න පුළුවන්. එකක් තමයි මෙන්න මේ ආකාරයට අපි තේරුම් ගමු. ලිංග ભેදය අනුව ප්‍රකෘති වර්ග කරයි. ලිංග ભેදය අනුව කරයි. ක්‍රියා ප්‍රකෘති ලිංග ભેදය අනුව වර්ග නොකරයි. ඔන්න ලිංග ભેදය අනුව ප්‍රකෘති වර්ග කරන්න පුළුවන්. හැබැයි ක්‍රියා ප්‍රකෘති හොඳට මතක තියාගන්න. ක්‍රියා ප්‍රකෘති ලිංග ભેදය අනුව වර්ග නොකරයි. එහෙනම් නාම ප්‍රකෘති කියන්නේ ශබ්ද ප්‍රකෘති පමණක් නාම ප්‍රකෘති පමණක් ලිංග ભેදය අනුව වර්ග කරයි. ක්‍රියා මූලවල ලිංග ભેදය අනුව වර්ග කිරීමක් කරන්නේ නැති බව මතක තබා ගන්න. ඒ අනුව මෙන්න මෙහෙම ගන්න පුළුවන්. ඒ අනුව නාම ප්‍රකෘති කොටස් 4කට අපිට දක්වන්න පුළුවන්, වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ ප්‍රකෘති කොටස් මෙන්න මේ විදිහට. ස්ත්‍රී ලිංගික ප්‍රකෘති, පුරුෂ ලිංගික ප්‍රකෘති, නපුංසක ලිංගික ප්‍රකෘති සහ සාධාරණ ලිංගික ප්‍රකෘති විදිහට. බලමු අපි මේ ස්ත්‍රී ලිංගික ප්‍රකෘති කියන එක කොහොමද ඒක තේරුම් ගන්න. ඔන්න අපිට කියන්නේ අපිට ප්‍රකෘතියේ අපි සොයාගන්න නාමපදයේ ප්‍රකෘති විතරක් අපිට ලැබුණාම ඒව අපිට වර්ග කරන්න පුළුවන් නේද? එහෙනම් මව කියන නාමපදයේ ප්‍රකෘතිය තමයි මා. එතකොට මා කියලා කියන්නේ අන්න ස්ත්‍රී ලිංගික ප්‍රකෘතියක්. ඒ වගේම දුව කියන නාමපදයේ ප්‍රකෘතිය දූ. එහෙනම් ස්ත්‍රී වාචික බව හඳුන්වන ප්‍රකෘතියක්. නංගි කියන නාමපදයේ නග කියලා අපිට ලැබෙනවා නම් අන්න එතකොට අපිට ස්ත්‍රී වාචික ප්‍රකෘතියක්. නැන්දා නැදි නේ. එතකොට ඒකත් ස්ත්‍රී වාචික ප්‍රකෘතියක්. ඒ වගේම සෙබඩ, වෙලඹ, ආඹු, කෙනර ආදීවත් ස්ත්‍රී ලිංගික ප්‍රකෘති විදියට අපිට හඳුන්වන්නට පුළුවන්. ඊළඟට අපි බලමු පුරුෂ ලිංගික ප්‍රකෘති කියන්නේ මොනවද කියලා. එහෙනම් පුරුෂ ලිංගික ප්‍රකෘති කියලා කියන්නේ පුරුෂවාචී බවක් හංගවන ප්‍රකෘති. පුරුෂවාචී බවක් හංගවෙනවා අපිට හඳුන්වනවා පුරුෂ ලිංගික ප්‍රකෘති කියලා. මිනිස්, ඇත්, නළු, බලු, කොළු, අලි, කොටි, අස්ස. මෙන්න මේවා පුරුෂවාචී නැත්නම් පුරුෂ ලිංගික ප්‍රකෘති විදිහට ගන්න පුළුවන්. ඊළඟට නපුංසක ලිංගික ප්‍රකෘති. අප්‍රාණවාචී පද සහ නපුංසක ලිංගික බවක් හංගවනවා නම් ඒවා තමයි නපුංසක ලිංගික ප්‍රකෘති කියලා අපි කියන්නේ. ඊළඟ පොත් නගර මෙන්න මේවා.
ඊළඟට සාධාරණ ලිංගික ප්‍රකෘති සාධාරණ කියන මතක තියාගන්න සාධාරණයි පොදුයි වෙනසක් වෙන්නේ නැහැ හැමෝටම පොදුයි පාවිච්චි කරන්න පුළුවන් ස්ත්‍රී පුරුෂ නපුංසක ලිංගයකට ලිංගය යනට සාධාරණව යොදන්න පුළුවන් යෙදෙන ප්‍රකෘති අපි හඳුන්වන්න බලමු අපි උදාහරණ මිටි මිනිසා එනම් මිටි කියන පදේ පොදුයි හැබැයි මිනිසා කියන පදේ තමයි පුරුෂ ලිංග ඒ වගේම මිටි ගස අන්න නපුංසක මේ මිටි කියන කොටස අපිට සාධාරණව ප්‍රාණවාචි සහ අප්‍රාණවාචි දෙකටම යොදන්න පුළුවන් පුරුෂ ලිංග බවක් හෝ නපුංසක ලිංග බවක් හේතු වෙන්නේ නැහැ මේ මිටි කියන කොටසට නේ ආනේ ප්‍රകൃතියට ඒ වගේම මිටි ගැහැණිය අන්න එතකොට ස්ත්‍රී ලිංගික විදිහට මෙන්න මේ මිටි කියන පදය අපිට සාධාරණ ලිංගික ප්‍රകൃති විදිහට හඳුන්වන්නට පුළුවන්කම ලැබෙනවා ඒ වගේම තවත් වර්ගීකරණ බලන්න පුළුවන් මේ අපිට ලැබෙන ප්‍රകൃතිය ස්වරාන්ත ප්‍රകൃති වෙන්න පුළුවන් එහෙම නැත්නම් හලන්ත ප්‍රകൃති වෙන ස්වරාන්ත කියන්නේ ස්වරයක් අන්ත හලන්ත කියන්නේ හල්ලකුරක් අන්ත වෙච්ච ප්‍රകൃති විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් බලමු ස්වරාන්ත ප්‍රകൃති ස්වර අන්ත ප්‍රകൃති ප්‍රകൃතියක අග ස්වරයක් ඇතනම් ස්වර අන්ත එහෙම නැත්නම් ස්වරාන්ත ප්‍රകൃති ලෙස හඳුන්වයි එතන මේ අනුව අපිට කොටස් දෙකක් තියෙනවා ස්වරාන්ත ශබ්ද ප්‍රകൃති නැත්නම් අපිට ගන්න පුළුවන් ස්වරාන්ත ධාතු ප්‍රകൃති ශබ්ද ප්‍රകൃති සහ ධාතු ප්‍රകൃති ඒක ස්වරයක් අන්ත වෙනකොට එහෙම කොටස් දෙකක් තියෙනවා එහෙම ගන්න පුළුවන් අපි ඉස්සලා කතා කරන්නේ එතකොට මෙන්න මේ ස්වරාන්ත ප්‍රകൃති ගැන හලන්ත ගැන අපි පසුව කතා කරන්නේ ඒකත් මතක තියාගන්න එහෙනම් අපි බලමු මේක හඳුනගමු උන්න ස්වරාන්ත ශබ්ද ප්‍රകൃති එහෙම නැත්නම් නාම පදයක ස්වරයක් අන්ත වෙලා තියෙන තැන් බලමු මේ කතා කරන මෙන්න මෙහෙම අපිට කියනවා ස්වරාන්ත ශබ්ද ප්‍රകൃති කියලා කියන්නේ නාම ප්‍රകൃතිය ආග ස්වරයක් පිහිටීම නාම පදයේ ආග ස්වරයක් වැඩි කියනකොට මේ දී අකුරාසේ ඊ කියන ස්වරය ගැබ් වෙලා තියෙනවා එහෙනම් ස්වරයක් ඊ කියන ස්වරයක් එහෙනම් ස්වරාන්ත සග කියනකොට අපිට අ මේ ගයන්න ඇතුලේ අ ස්වරය ගැබ් වෙලා තියෙනවා කොළු කියන පදය ගත්තාම ඒ ප්‍රകൃතිය ගත්තාම ලූ අකුර ඇතුලේ නැත්නම් ලූ ප්‍රත්‍ය ඇතුලේ ලූ අක්ෂරය ඇතුලේ ඌ කියන ප්‍රත්‍යය මෙතන ශබ්දයේ ස්වරය ගැබ් වෙලා තියෙනවා. ඒ නිසා ස්වරාන්ත ශබ්ද ප්‍රകൃති කියලා කියන්නට පුළුවන්. ඒ වගේම ස්වරාන්ත ධාතු ප්‍රകൃති නේ ධාතු ප්‍රകൃති කියන අපි දන්නවා ක්‍රියාපද සම්බන්ධයෙන් නේ. ස්වරාන්ත ධාතු ප්‍රകൃති යනු ක්‍රියා ප්‍රകൃති අග ස්වරයක් තිබෙනවා. ක්‍රියාපදයේ අග ස්වරයක් තියෙනවා. මර කියන මේ රයන්න කියන අක්ෂරය තුල ගැබ් වෙලා තියෙනවා ආ ස්වරය. බල කියන ප්‍රകൃතිය තුල ආ කියන ස්වරය ගැබ් වෙලා තියෙන ල අක්ෂරය තුල වය කියන ක්‍රියාපද ක්‍රියාමූලය තුල ය අක්ෂරය තුල මේ අ ස්වරය ගැබ් වෙලා තියෙනවා එහෙනම් මේ දෙක අපිට හඳුන්වන්න පුළුවන් මේ මෙතනදී ස්වරාන්ත ශබ්ද ප්‍රകൃති මෙතන ස්වරාන්ත ධාතු ප්‍රകൃති ශබ්ද ප්‍රകൃති කියන්නේ නාම පද සම්බන්ධයෙන් ධාතු ප්‍රകൃති කියලා කියන්නේ ක්‍රියාපද සම්බන්ධයෙන් හොඳයි ඊළඟට අපි ගමු හලන්ත ප්‍රകൃති උන් හලන්ත කියන්නේ හල් ලකුරක් ව්‍යංජනයක් එහෙම නැත්නම් හල් ලකුරක් අවසානයේ පිහිටන ප්‍රകൃති තමයි මේ විදිහට වර්ග කරන්නේ බලමු හලන්ත ශබ්ද ප්‍රകൃති ඒ වගේ නාම ප්‍රകൃතිය ඒ කියන්නේ හල් අකුරකින් අවසන් වන්නා වූ නාම ප්‍රകൃති හල් අකුරකින් මිනිස් කියනකොට ඔන්න හල් අකුර ගොන් කියනකොට මෙන්න හල් අකුර පෑන් කියනකොට මෙන්න හල් අකුර පොත් කියනකොට මෙන්න මෙන්න හල් අකුර එහෙනම් හලන්ත ශබ්ද ප්‍රകൃති නාම පදවල හල් අකුරක් තියෙනවා නම් එවැනි පද හලන්ත ශබ්ද ප්‍රകൃතිය නැත්නම් හලන්ත නාම ප්‍රകൃති විදිහට කියන්නට පුළුවන් ඊළඟට හලන්ත ධාතු ප්‍රകൃති කියන්නේ ක්‍රියාපද සම්බන්ධයෙන් හල් අකුරකින් අවසන් වන්නා වූ ක්‍රියා ප්‍රകൃතිය නස් කියන්නේ නැසීමනේ නේ නසල දාන විනාශ කළ දාන මෙන්න හලන්ත අකුර ගස් කියන්නේ ගහනවනේ ගැසීම කියකට ගැසීම කියනට එහෙනම් මෙන්න හල් අක්ෂරය රක් කියන්නේ රැකීම මෙන්න හල් අක්ෂරය බස් කියන්නේ බැසීම කියන අර්ථයෙන් එවිට කියන හලන්ත අක්ෂරය මෙන්න මේ ආකාරයට තමයි අපි අක්ෂර කතා කරන්න යෙදෙන්නේ ප්‍රත්‍යාර්ථ නාමවල අපි කතා කරන්නේ මේ ආකාරයට සලාම මෙන්න මේ කොහොමද අපි ධාතු ප්‍රകൃති හොයාගන්නේ සහ ක්‍රියා ප්‍රകൃති හොයාගන්නේ මේ කාරණාව ඉතා වැදගත් ප්‍රත්‍යාර්ථ නාම කියන පාඩම එහෙම නැත්නම් තද්දිත් සහ කුදන්ත කියන පාඩම අධ්‍යයනය කරන්නට මේ පාඩම ඉතාම වැදගත් වෙනවා. එහෙනම් මේ පාඩම මෙතනින් අවසන් කරනවා නාම පදයක නාම මූලය ක්‍රියාපදයක ක්‍රියා මූලය කොහොමද හොයන්නේ කියන පාඩම මෙතනින් අවසන් කරනවා. එහෙනම් බොහොම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ පාඩම
අදින කළා සවන් දීලා ලයික් එකක් එකතු කරන්න කමෙන්ට් එකක් එකතු කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් නැවත හමු වෙමු. ඔබ සියලු දෙනාටම ජය වේවා.